Hi friends, a handful of sand can shape a lifetime. වැලි සෙල්ලම වැලි සෙල්ලම දරුවෙකුගේ මොළය, හදවත, ශරීරය වර්ධනය කරන රහස. Playing with sand is more than just fun for children. It helps develop their motor skills, creativity, emotional balance, and social abilities. Have you ever thought? Through sand play, children learn to explore, imagine, solve problems, and stay calm naturally. Simple sand play supports healthy growth of the body, mind, and heart. අද දරුවන් වැඩි වශයෙන් ඩිජිටල් තිරවලට සීමා වූ ලෝකයක ජීවත් වෙනවා. නමුත් වැලි සෙල්ලම් සමග සෙල්ලම් කිරීම කියන්නේ සරල විනෝදාංශයක් නෙමෙයි. දරුවෙකුගේ ශාරීරික, බුද්ධිමය, සමාජීය, මානසික වර්ධනයට විශාල දායකත්වයක් දෙන ස්වභාවික ක්‍රියාවලියක්. මෙම වීඩියෝ තුලින් ඔබට දැනගන්න පුළුවන් බොහෝ දේ. වැලි සෙල්ලම දරුවාගේ මොළය ඒ විතරක් නෙමෙයි නිර්මාණශීලීත්වය වර්ධනය වෙන ආකාරය. ඇඟිලිවල ශක්තිය, අවධානය, ඉවසීම වැඩි කරන හැටි. දරුවන්ට සංසුන් වීමට, සතුටින් ඉගෙන ගැනීමට වැලි සෙල්ලම් උපකාර වෙන්නේ කොහොමද කියලා. ඒ නිසාම මේ වැලි සෙල්ලම බොහෝ දරුවන්ට ස්වභාවිකව සංසුන් වීමට සහ හැඟීම් සමතුලිත කර ගැනීමට උපකාරී වන ක්‍රියාවලියක් වගේ. දරුවන්ට නිදහසේ සෙල්ලම් කිරීමට අවස්ථාව ලබා දීම ඔවුන්ට අනාගතයට කරන ලොකු ආයෝජනයක් බව මෙම වීඩියෝ ඔබට මතක් කරලා දෙන්න. Don't play with sand. You will get sick as it is dirt. වැලි සමග සෙල්ලම් කරන්න එපා. අපිරිසුදු නිසා ඔබ අසනීප වේවි. ඔබ එහෙම කියලා තියනවාද? Have you ever shouted at your kid like that? This video is to you. Listen to the end. Then you can build your child or grandchild. You can advise to another also. අවසානයේ දෙක්වා සමන් දෙන්න. එවිට ඔබට ඔබේ දරුවා එහෙම නැත්නම් ඔබේ මුණුබුරා ගොඩනගා ගන්න පුළුවන්. ඔබට තවත් කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන්. Have you ever noticed how deeply focused children become when they play with sand? Digging, pouring, building, destroying, and building again. What looks like simple play is actually powerful learning happening naturally. Today, let's explore why playing with sand is so important for a child and the child's growth and development. වැලි සමග සෙල්ලම් කරනකොට ළමයි කොයිතරම් ගැඹුරට අවධානය යොමු කරනවද කියලා ඔබ කවදා හරි දැකලා තියෙනවද? හිතලා තියෙනවද? හාරමින්, වක් කරමින්, ගොඩනගමින්, විනාශ කරමින්, කඩා බිඳ දමමින්, නැවත ගොඩනමමින් ඔවුන් කටයුතු කරන හැටි. සරල ක්‍රීඩාවක් විදියට මේක පෙනුනත් ඇත්ත වශයෙන්ම ප්‍රබල ඉගෙනීමක් ස්වභාවික දරුවන්ට ලැබෙනවා. අද දරුවගේ වර්ධනයට සහ සංවර්ධනයට වැලි සමග සෙල්ලම් කිරීම ඉතාම වැදගත් වන්නේ ඇයි කියලා අපි හොයලා බලමු. 1. Physical and motor skill development. When children play with sand, they use their hands, fingers, arms, whole body. Scooping, pouring, shaping, and patting sand helps develop fine motor skills, and hand and eye coordination, finger strength needed for writing and drawing. Even walking or running on sand strengthens muscles and improves balance. So sand play is a natural workout for growing bodies.
ළමයින් වැලි සමග සෙල්ලම් කරනකොට භෞතික වගේම මේ ඇඟිලිවල අත්වල දෑත්වල මේ උරබාහුවල බාහුවල මුළු ශරීරයම භාවිතා කරනවා. ඒගොල්ලන්ගේ ක්‍රියාකාරී කුසලතා වර්ධනය වෙනවා. වැලි හැලීම, ඒක වක් කිරීම, හැඩ ගැනීම, තට්ටු කිරීම ඔවුන්ගේ මේ හැසිරවීම කුසලතාවය සංවර්ධනය කරන්න උදව් වෙනවා. ඒ වගේම අත් සහ ඇස් අතර තියෙන සම්බන්ධතාවය මේ සම්බන්ධීකරණය ශක්තිමත් කරනවා. ලිවීමට, ඇඳීමට අවශ්‍ය කරන මේ ඇඟිලි වල තියෙන ශක්තිය වර්ධනය කරනවා. වැලි මත ඇවිදීම, එහෙම නැත්නම් දිවීම, ඒ තුලින් ඒ දරුවන්ගේ මාංශ පේශීන් ශක්තිමත් කරනවා. සමබරතාවය වැඩි දියුණු කරනවා. ඒක නිසා වැල්ලේ සෙල්ලම් කිරීම අපේ දරුවන්ගේ වැඩෙන ශරීරවලට ලැබෙන ස්වභාවික ව්‍යායාමයක්. දෙවෙනි වැදගත්කම, brain development and creativity. Sand has no fixed rules. A pile of sand can become a castle, a road, a mountain, or a bakery. So this open-ended play stimulates imagination, encourages problem solving, builds early STEM skills like measuring, comparing, and experimenting. When a sand castle collapses, children learn resilience. They rebuild, not give up. මොළය සහ නිර්මාණශීලී මොළය සංවර්ධනය වගේම නිර්මාණශීලී බව වර්ධනය වෙනවා. වැලි වලට ස්ථිර නීති නැහැ. වැලි ගොඩක් මාලිගාවක් වෙන්න පුළුවන්. මාර්ගයක් කරගන්න පුළුවන්. කන්දක් විදියට හදන්න පුළුවන්. එහෙම නැත්නම් බේකරියක්, කඩයක්, ගියක් විදියට හදන්න පුළුවන්. මේ විවෘත නිදහස් ක්‍රියාකාරීත්වය නිසා මේ දරුවන්ගේ පරිකල්පනීය උත්තේජනය වර්ධනය වෙනවා. ඒ හැකියාව වැඩි වෙනවා. ගැටලු විසඳීම ධෛර්යමත් කරනවා. මැනීම, සංසන්දනය කිරීම, එහෙම නැත්නම් අත්හදා බැලීම වගේ අර ස්ටෙම් කුසලතා ගොඩනංවනවා. උඩක් හිතන්න. වැලි මාලිගාවක් හදලා ඒක කඩාගෙන වැටෙන විට දරුවගේ ඔරොත්තු දීමේ හැකියාව දරුවා ඒක ඉගෙන ගන්නවා. ඔවුන් ඒක නැවත ගොඩනගනවා. අත්හරින්නේ නැහැ. හොඳ පුරුද්දක්. තුන්වෙනි වටිනාකම, emotional and mental well-being. Sand play is naturally calming. Touching sand helps children release stress, improve focus, regulate emotions. Isn't it a benefit to our children? Right? For many children, especially those who feel anxious and restless, sand play works like natural therapy. චිත්ත වේගය සහ මානසික යහපැවැත්ම සඳහා මේ වැලි සෙල්ලම වැදගත් වෙනවා. වැලි සෙල්ලම ස්වභාවිකම ළමයාගේ මනස සංසුන් කරනවා. වැලි ස්පර්ශ කිරීම තුළින් දරුවට ලැබෙන උපකාර වටිනාකම් බොහෝමයයි. එකක් ආතතිය නිදහස් කරගන්න, අවධානය වැඩි කරගන්න, හැඟීම් පාලනය කරන්න, නියාමනය කරගන්න. බොහෝ දරුවන්ට විශේෂයෙන්ම කනස්සල්ලෙන් එහෙම නැත්නම් නොසන්සුන් බවක් දැනෙන දරුවන්ට වැලි ක්‍රීඩාව ස්වභාවික චිකිත්සාවක් විදියට ක්‍රියාත්මක වෙනවා. ඊළඟ benefit එක, social skills and life lessons. When children play together in sand, they share tools, negotiate space, learn teamwork and patience. They also learn responsibility, cleaning up, respecting others' creations, and taking turns. සමාජ කුසලතාවය සහ ජීවන පාඩම් දරුවෝ වැලි සෙල්ලම් තුලින් ඉගෙන ගන්න. ළමයින් මේ වැලි මත එකට සෙල්ලම් කරන විට ඔවුන් මෙවලම් බෙදා ගන්නවා. අවකාශය භාවිතා කිරීමට සාකච්ඡා කරනවා. කණ්ඩායම් වැඩ ඉගෙන ගන්නවා. ඒ වගේම ඉවසීමට පුරුදු වෙනවා. ඔවුන් වගකීම ඉගෙන ගන්නවා. පිරිසිදු කිරීම, අන් අයගේ නිර්මාණ වලට ගරු කිරීම සහ
එක එක්කෙනාට අවස්ථාවන් සලසා දෙන්න ගන්න උත්සාහය කොයිතරම් ලස්සනද? In a world full of screens and schedules, SAN offers freedom, learning, and joy. So let children get messy, let them dig, build, and dream, because sometimes the best classroom is a handful of sand. Because your child is to be the best. Digital තිර වලින් පිරුණු ලෝකයක, කලබලකාරී ලෝකයක මේ වැලි සෙල්ලම අපේ දරුවන්ට නිදහස, ඉගෙනීම, ප්‍රීතිය ලබලා දෙනවා. ඒ නිසා ළමයින්ට මේ ජීවිත ක්‍රමය තුළ අභියෝගවලට මුහුණ දෙන්න හුරු වෙන්න නම් ඔවුන්ට හැරන්න, ගොඩනගන්න, සිහින දකින්න, ගැඹුරට අත්හදා බලන්න මේ වැලි සෙල්ලම තුලින් ඉඩ ලබලා දෙන්න. මොකද සමහර වෙලාවට හොඳම පන්ති කාමරය වැලි මිටක් වෙන්න පුළුවන්. මන්ද ඔබේ දරුවා හොඳම විය යුතුයි. Because we need your child to be the best. Thanks for watching. බොහොම ස්තුතියි.